කොහොමද මගේ යාළුවනේ ඔයාලට ඉතින් මට කාලෙකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එකක් ගේන්න බැරි වුණාට සෝරි. හැබැයි මං හිතුවා මගේ පළවෙනි තෙමු ඕඩර් එක ආවම අනිවාර්යෙන් ඔයාලත් එක්ක ඒ වීඩියෝ එක නම් ෂෙයා කරගන්නවා කියලා. ඔන්න ඉතින් හිතුවා වගේම අද මගේ ඕඩර් එක ආවා. එහෙනම් ඉතින් අපි බලමු මම මොනවද ඕඩර් කරේ කියලා. ඕඩර් එක ආවේ ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියලා නිසා මං ඉතින් අතින්ම බෑග් එක ඉරලා දැම්ම මොකද යන්න හදිසි නිසා. මම දාපු ඕඩර්ස් වල ෆොටෝස් මං අයිනෙන් දාන්නම්. බෑග් එක නම් මං හිතුවට වඩා ගොඩාක් පොඩි. ඒකට මට දෙන්න පුළුවන් 10න් 5ක් වගේ. මොකද මං ඇත්තටම හිතුවේ බෑග් එක ගොඩාක් ලොකු ඇති කියලා. මට ඉතින් ටිකක් හිතන්න තිබ්බා නේද. හැබැයි ඉතින් අවුලක් නෑ ෂේ. බෑග් එක අවුලක් නෑ. ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා බලමු. ක්‍රොප් টොප් එක. ඔන්න ඕක තමයි ඕඩර් කරේ. ඒකත් හැබැයි අවුලක් නෑ ෂේප්. හැබැයි මං හිතන විදිහට මට ඒක චුට්ටක් විතර ලොකු ඇති. නෑ ඒත් අවුලක් නෑ කියලා මං හිතනවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ දෙක තමයි ඊළඟට ඕඩර් කරේ. හැබැයි මේ විදියටම ඇවිල්ලා තිබ්බා නහයට දාන එකකුයි කන වටේටම දාන්න පුළුවන් කරාමු ටිකකුයි. ඊළඟට තියෙන්නේ මං හිතන්නේ මං ඕඩර් කරා අයි ෂැඩෝ පැලට් එකක් බ්‍රවුන් කලර් වලින් පොඩ ඩාර්ක් කලර්. ওই ෆොටෝ එකේ තියෙන විදිහටම ඇති කියලා හිතනවා. එහෙනම් මං ඒක කඩන්නේ නැහැ. මොකද මට දැන් යන්නත් පරක්කු වෙන නිසා මං ඒක කඩන්නේ නැහැ. මං හිතනවා ඒක වෙන්න ඕනේ මේ විදිහටම ඇති කියලා. මේක ඇවිල්ලා චාර්ජර් කේස් එකක්. ඔය පටිය වගේ තියෙන එක වයර් එක වටේ ඔතලා ඩොක් එකට දාන්න තමයි තියෙන්නේ. ඉතින් චාර්ජර් ප්‍රොටෙක්ට් එකක් මං මේකත් ඕඩර් කරා. මං හිතපු විදිහට මේකෙන් එකත් ඇවිල්ලා තිබ්බා. එකත් සුපිරි. මම මගේ ෆෝන් එකට බෑක් කවර්ස් දෙකක් ඕඩර් කරා. එකක් වයිට් කලර් වලින් අනිත් එක බ්‍රවුන් කලර් වලින්. හිතුවා වගේම හැබැයි බෑක් කවර්ස් දෙකත් හොඳයි. ඇත්තටම මේ දෙක සුපිරි. ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා. ඒක නම් මරු. ඊළඟට මං හිතන්නේ මගේ සන්ග්ලාස් දෙක තමයි මේ තියෙන්නේ. ඔව්. ඒ දෙක තමයි. ෆොටෝ එකේ තියෙන විදිහටම හැබැයි තියෙනවා. ඒකත් සුපිරි. ඉතින් ওই ටික තමයි මම ඕඩර් කරේ. මං හිතනවා තෙමු ඕඩර් එකෙන් මං පොඩ්ඩක් සෑහීමකටපත් වුණා කියලා. එහෙනම් යාළුවනේ අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.